x වර්ග පදයක් තියෙන හැම සමීකරණයක්ම වර්ග සමීකරණයක් වෙනවද? හොඳ ප්‍රශ්නයක්. ඔව්. සමීකරණයක් වර්ග සමීකරණයක් වෙන්න x වල උපරිම බලය 2 වෙන්න ඕනේ. ඒකේ පොදු ස්වරූපය තමයි ax වර්ගය ධන bx ධන c සමානයි බිඳුව කියන්නේ. එතකොට ABC කියන්නේ මොනවද? ABC කියන්නේ නියත සංඛ්‍යා. හැබැයි මතක තියාගන්න ඕන දෙයක් තියෙනවා. A කියන එක බිඳුව වෙන්න බෑ. හරි. සමීකරණය අඳුනගත්තා. දැන් අපි කොහොමද විසඳුම් හොයන්නේ? විසඳුම් කියලා කියන්නේ මේ සමීකරණය තෘප්ත කරන x වල අගයන් දෙකට. අපි මුලින්ම සාධක ඇසුරෙන් විසඳන ක්‍රමය බලමු. උදාහරණයක් විදිහට අපිට x වර්ගය ධන 5x ධන 6 සමානයි බිඳුව කියන සමීකරණය තියෙනවයි කියලා හිතමු. අපි මුලින්ම මෙම සමීකරණය සාධක වලට වෙන් කරන්න ඕනි. එතකොට සාධක x ධන 3 සහ x ධන 2 නේද ටීචර්? හරියටම හරි. එතකොට අපිට ලැබෙනවා x ධන 3 වරක් x ධන 2 සමානයි බිඳුව. දැන් මොකද කරන්න ඕනේ? පද දෙකක ගුණිතේ බිඳුව වෙන්න නම් අවම වශයෙන් එක පදයක්වත් බිඳුව වෙන්න ඕනි. නියමයි. ඒ අනුව x ධන 3 සමානයි බිඳුව හෝ x ධන 2 සමානයි බිඳුව වෙනවා. එහෙනම් විසඳුම් වෙන්නේ x සමානයි ඍණ 3 හෝ x සමානයි ඍණ 2. එතකොට මේ සමීකරණයට විසඳුම් දෙකක් තියෙනවා. හොඳයි. ඒකෙන් ඔප්පු වෙනවා වර්ග සමීකරණයකට සාමාන්‍ය විසඳුම් දෙකක් තියෙනවා කියලා. හැබැයි සමහර වෙලාවට සාධක දෙකම එක හා සමාන වෙන්නත් පුළුවන්. උදාහරණයක් විදිහට x ඍණ 4 වරක් x ඍණ 4 සමානයි බිඳුව. එතකොට අපිට එකම පුනරාවර්තී විසඳුමක් ලැබෙනවා. අපි කියනවා විසඳුම් සමපාත වෙනවයි කියලා. මට දැන් පැහැදිලි. එහෙනම් වර්ග සමීකරණයක විසඳුම් හොයන්න පුළුවන් ප්‍රධාන ක්‍රමයක් තමයි සාධක ඇසුරෙන් විසඳීම. නේද ටීචර්? සාධක කඩන්න අමාරු අවස්ථාවලදී තමයි අපි වර්ග පූර්ණය කිරීම කියන ක්‍රමය භාවිතා කරන්නේ. අපි සමීකරණයේ x ධන p වර්ගය ධන q සමානයි බිඳුව කියන ආකාරයට ගේනවා. x වර්ගය ධන 6x වගේ පදයක් තිබුණොත් x ධන 3 වර්ගය කියන කොටස ලැබෙනවා නේද ටීචර්? එතකොට ලේසිම ක්‍රමයේ සූත්‍රය භාවිතා කරන එකද? ඔව්, මේ සූත්‍රය ඕනෑම වර්ග සමීකරණයක් විසඳන්න භාවිතා කරන්න පුළුවන්. ඒ සූත්‍රය මට මතකයි. x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූලය ඇතුලේ b වර්ග ඍණ 4ac බෙදීම 2a. මේ සූත්‍රයේ වර්ගමූලය ඇතුළත තියෙන කොටස b වර්ග ඍණ 4ac. ඒ ගැන මොනවද දන්නේ? ඒක තමයි විවේචකය. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් සමීකරණයේ විසඳුම් කීයක් තියෙනවද කියලා. ඔව්, විවේචකයේ ධන නම්, ඒ කියන්නේ ඩෙල්ටා ධන නම් සමීකරණයට තාත්වික විසඳුම් දෙකක් තියෙනවා. ඩෙල්ටා බිඳුව වුණොත් සමීකරණයේ විසඳුම් සමපාත වෙනවා. නේද ටීචර්? ඔව්, හැබැයි ඩෙල්ටා ඍණ වුණොත් සමීකරණයට තාත්වික විසඳුම් නැහැ. එහෙනම් වර්ග සමීකරණයක් විසඳන්න ප්‍රධාන ක්‍රම 3ක් තියෙනවා. සාධක වලට වෙන් කිරීම, වර්ග පූර්ණය කිරීම සහ සූත්‍රය භාවිතා කිරීම. ආයුබෝවන් ළමයි. ආයුබෝවන් ටීචර්. රුවන් ඊයේ ඉස්කෝලේ ආවේ නැහැ නේද? අසනීප වුණාද? ටීචර් මම ඊයේ ගියා ලොකු මෙහෙයුමකට. මම ගියා ඩෙල්ටා හොයන්න. රුවන් ඩෙල්ටා කියන්නේ ගඟක්වත් දූපතක්වත් නෙවෙයි.
රුවන් මම හිතන්නේ ඔයා ඔය කතා කරන්නේ අපේ වර්ග සමීකරණයේ විවේචකය ගැන. හොඳයි පුතේ අපි අද ඒක ගැන ගැඹුරින් බලමු. අපි මුලින්ම බලමු විවේචකය. ඒ කියන්නේ අපේ තීරකයා වැඩ කරන්නේ කොහොමද කියලා. තීරකතුමා. ඒ කියන්නේ අපි ගානක් හදන්න කලින්ම උත්තරේ කොහොමද කියලා තීරණය කරන්නේ මෙයා නේද? මූල තාත්වික වෙන්න නම් මෙහි වටිනාකම බිඳුවට වඩා වැඩි හෝ සමාන විය යුතුයි. ඒ කියන්නේ ඩෙල්ටා විශාලයි හෝ සමානයි බිඳුවයි. ඒ වගේම මූල පරිමේය වෙන්න නම් ඩෙල්ටා පූර්ණ වර්ගයක් වෙන්න ඕනේ. එතකොට වර්ගමූල ලකුණු නැති වෙලා යනවා. මතක තියාගන්න ABC කියන්නේ පරිමේය සංඛ්‍යාව වෙන්න ඕනේ. අපි උදාහරණයක් බලමු. x වර්ගයේ ධන kx ධන 4 සමානයි බිඳුව සමීකරණයේ මූල තාත්වික වීමට k හි පරාසය සොයන්න. ඩෙල්ටා ඒ කියන්නේ k වර්ගයේ ඍණ 16 විශාලයි හෝ සමානයි බිඳුව වෙන්න ඕනේ. අසමානතා මතකයි r ඍණ 4යි ධන 4යි කියන සීමා දෙකෙන් පිටත උත්තර එන්නේ. හරියට හරි. එතකොට පිළිතුර k කුඩයි හෝ සමානයි ඍණ 4 හෝ k විශාලයි හෝ සමානයි 4. ඊළඟ ප්‍රශ්නේ අහන්නේ කසුන්ගෙන්. x වර්ගයේ ධන 6x ධන m සමානයි බිඳුව සමීකරණයේ මූල පරිමේය වන පරිදි m ට අගයක් සොයන්න. ඩෙල්ටා සමානයි 36 ඍණ 4යි m. 36 ඍණ 4යි m සමානයි 4 කියලා ගත්තොත් m සමානයි 8 ලැබෙනවා. එහෙනම් තීරකයා තීන්දුව කළා m සමානයි 8 වෙන විට උත්තරේ පරිමේය වෙනවා කියලා. බොහොම හොඳයි. මේ පාඩමෙන් ඔයාලට වර්ග සමීකරණ ගැන සෑහෙන දැනුමක් ලැබුණා. එහෙනම් මට ඩෙල්ටා හොයන්න තවත් දුර යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපි ඊළඟ දවසේ පාඩමෙන් කතා කරමු වර්ග සමීකරණවල විවේචකයේ සම්බන්ධ ගැටලු විසඳන ආකාරය. එතකොට මොනවද ටීචර් අර ඇල්ෆා ධන බීටයි ඇල්ෆා බීටයි කියන්නේ? කසුන් ටිකක් ඉවසන්න. අපි ඒ ගැන කතා කරන්නේ ඊළඟ දවසේ පාඩමෙන්. එහෙනම් ආයෙත් මුණ ගැසෙමු ඊළඟ පාඩමෙන්.